හොඳයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම. ඉතින් මේ 2025 11 වසරේ ICT ටර්ම් ටෙස්ට් එකේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක. එතකොට මේක සාකච්ඡා කරන්න තමයි අපි අද මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේකෙදි ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන කීපයක් තියෙනවා. දැන් දැනටමත් 2025 කියන්නේ ගිය අවුරුද්දේ සෙකන්ඩ් ටර්ම් එක අපේ දරුවෝ කවුරු හරි බැලුවා නම් ඒකේ යාළුවට ප්‍රශ්න ගොඩක් තියෙන්න ඇති. මොකද සමහර ප්‍රශ්න මේ 2025 පේපර් එකේ චුට්ටක් කරකවල දීලා තියෙනවා. සමහර ප්‍රශ්න වලට ඇත්තටම උත්තර නැහැ. පිළිතුරු නැහැ. එතකොට අපි මේ වගේ ප්‍රශ්න කරද්දී අපි මේ හරි උත්තරෙත් එක්ක යන්න ඕන කියන්නේ අපි වැඩිපුරම ගැළපෙන උත්තරෙත් එක තමයි පිළිතුරත් එක තමයි යන්නේ. එතකොට අන්න ඒ ටික චුට්ටක් කියන්න ඕනේ කලින්ම මේක සාකච්ඡා කරන්න කලින්. අනිත් එක තමයි මේක සාකච්ඡා කරද්දී සමහර විට මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තේරුන්නේ නැති මොන හරි තියෙනවා නම් මම ඒකට රිප්ලයි කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. රයිට්. එහෙනම් අපි වැඩේට යමු. පළවෙනි ප්‍රශ්නෙට යමු. මේකේ තියෙන්නේ පරිගණකයක දත්ත හෝ තොරතුරු පිටතට ලබා දීමට පමණක් භාවිතා කරන උපාංගයක් වන්නේ. ඉතින් මේක මේ ඔයාලා කියවද්දී හොඳට දැනුම තියෙන්න ඕන ආදානුපාංග සහ ප්‍රතිදානුපාංග ඒ වගේ දේවල් ටික. ඉතින් මේකෙදි අහන්නේ අපෙන් තොරතුරු එළියට දාන්න පුළුවන් ඒවා. ඉතින් එළියට දානවා කියන්නේ output devices නේ. ඉතින් අපි බලමු output devices වලට උත්තර තියෙනවද කියලා. ස්පර්ශක තිරය. ස්පර්ශක තිරයේදී මම චුට්ටක් මතක් කරගෙන යන්නම් මේ වැඩේ. ස්පර්ශක තිරය ගැන කතා කරද්දී මේකේ දෙපැත්තක් තියෙනවා. ස්පර්ශක ටච් ස්ක්‍රීන් එක. මේකේ ඉන්පුට් තියෙනවා නේද? අපි ස්ක්‍රීන් එක ටච් කර කරනේ එක එක දේවල් අපි එන්ටර් කරන්නේ අපේ මොබයිල් ෆෝන් එකේ. ඒතර ඒ නිසා මේකට මේක හරි උත්තරේ කියලා ගන්න අමාරුයි. මොකද හේතුව මෙතෙන්දී හරියටම කියනවා තොරතුරු එළියට ලබා දීමට පමණක් කියලා. ඒක නිසා අපිට ටච් ස්ක්‍රීන් එක ගන්න බෑ මේක ආදාන වෙන නිසා. ඊට පස්සේ දෙක බලමු ස්කෑනර් එක. ස්කෑනර් එක කියන්නේ data input device එකක්. ඒ කියන්නේ අපිට දත්ත අපේ පරිගණකය ඇතුළට ගන්න භාවිතා කරන උපාංගයක්. අර ෆොටෝකොපි මැෂින් වල එහෙම තියෙන්නේ. අන්න ඒක. ඒතර ඒ නිසා මේක වෙන්නත් බෑ. ස්පීකරය. ස්පීකරය කියන්නේ කම්පියුටර් එක ඇතුලේ තියෙන සවුන්ඩ් එක. ඒ කියන්නේ අපි data process කරන සවුන්ඩ් තියෙන ඒවා එළියට දාන්න පාවිච්චි කරන උපාංගයක්. ඉතින් ස්පීකරෙන් අපේ සද්ද ඇහෙන්නේ. ඉතින් ඒ නිසා ස්පීකර් එක ප්‍රතිදාන උපාංගයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි ඒක චොට්ටක් තියෙන්න අරමු. වෙබ් කැමරාව. වෙබ් කැමරාව කොහොමත් ගන්න බෑ. ඔයාලට මේ මාව පේන්නේ වෙබ් කැමරාවෙන්. ඒතර මේක ඉන්පුට් ඩිවයිස් එකක්. බාහිර තියෙන රූපයක් තමයි මේ පරිගණකය ඇතුළට ගේන්නේ. ඒ නිසා මේක ඉන්පුට් ඩිවයිස් එකක්. අපෙන් අහන්නේ අවුට්පුට් ඩිවයිස්. ඒ නිසා උත්තරේ 4. රයිට්. දෙවෙනි එකට යමු. ඊ-රාජ්‍ය ඊ-ගවර්න්මන්ට් තුළ තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතය මගින් සිදුවන ප්‍රධානතම යහපත් බලපෑමක් ලෙස සැලකිය හැක්කේ. යහපත් දේවල් නම් ගොඩක් තියෙනවා. අපි බලමු උත්තර ටික කියවලා. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම. රජයේ සේවාවන් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් පුරවැසියන්ට ලබා දීම. තුන්වෙනි එක රාජ්‍ය ආයතනවල විදුලි බලය අඩු කිරීම. විදුලි බලය නෙවෙයි විදුලි බිල අඩු කිරීම. රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා දීම. හරි. අපි මේ පාඩම කතා කරද්දී කිව්වා මේකේ ඊ රාජ්‍යයෙන් වෙන සේවාවන් 4ක් ගැන. ඉතින් ඇත්තටම මොනවද සේවාවන් ගැන මතක් කරොත් G to E, G to C, G to G, G to E. ඉතින් රාජ්‍යයෙන් සේවකයන්ට, රාජ්‍යයෙන් රාජ්‍යයට නේද? ඊට පස්සේ රාජ්‍යයෙන් රාජ්‍යයට. හරි. විවිධ ඒවා 4ක් කතා කරා නේද? ඉතින් මේකෙදි බලමු අපි G to G විදියට තමයි මේකේ අපි යන්න ඕනේ බලමු. හොඳයි. බලමු මේකේ පිළිතුර මොකක්ද කියලා. ඉතින් තොරතුරු sannivedana තාක්ෂණය මගින් සිදුවන ප්‍රධානම යහපත් ඊ-ගවර්න්මන්ට් වලට වැටුප් වැඩි කිරීම ගන්න බෑ. ඊට පස්සේ රාජ්‍ය සේවාවන් කාර්යක්ෂම මේක චුට්ටක් හරි වගේ අපි අනිත් ඒවාත් ආයෙ කියවමු. රාජ්‍ය ආයතන විදුලි බිල අඩු කිරීම. නෑ මේක වෙන්නේ නෑනේ. තොරතුරු sannivedana තාක්ෂණය නිසා සමහර විට විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ගන්න බෑ. මේකත් ගන්න බෑ. රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඒක මේ ප්‍රධානතම යහපතක් නෙවෙයි. සමහර විට මේක අයහපතක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක ගන්නත් බෑ. ප්‍රධානතම ගැළපෙන හොඳම දේ තමයි රාජ්‍ය සේවාවන් කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් පුරවැසියන්ට ලබා දෙන්න පුළුවන් මේ ඊ-ගවර්න්මන්ට් නිසා. මොකද අපිට පුළුවන් රජයේ වෙන වැඩ අන්තර්ජාලය ඔස්සේ
අපිට මොනවා හරි ඔය මොනවා හරි ලේඛන බලන්න පුළුවන්. ඒ වගේමයි දැන් ඔය ගොඩාක් ලොකු සේවාවක් කරලා තියෙනවා. වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් අපිට ගන්න පුළුවන් නේ. ඒතර ඒක ගවර්න්මන්ට් එකට අපි ගෙවන්න ඕනේ. ඒක රජයට ගෙවීමක්, රාජ්‍ය ගෙවීමක්. නමුත් මේ අපිට ඒක ඔන්ලයින් දැන් කරන්න පුළුවන්. අපිට ඒ අදාළ තැනට යන්නම අවශ්‍ය නැහැ. ඒක අපිට පහසුවක් අපි සාමාන්‍ය පුරවැසියන් විදිහට. එතකොට ඒ ගවර්න්මන්ට් වලින් ඔන්න ඔය දේ අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දෙවෙනි එක මේකට උත්තරේ. රයිට්. අපි යමු තුන්වෙනි එකට. දකුණු පළාත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වන විස්ඩම් ක්ලවුඩ්. මේ විස්ඩම් ක්ලවුඩ් කියන්නේ LMS එකක්. LMS එකක් කිව්වේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්. මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් ළමයෙකුට ලොග් වෙලා ඒ අදාළ පාඩම් හරි මොනවා හරි ඒ ඉගෙනීමේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ගුරුවරුන්ටත් පුළුවන් මේකට ඇක්සස් වෙන්න. ඉතින් ගුරුවරුන්ට පුළුවන් එයාලගේ ස්ටඩීස් මැටීරියල් ඒ කියන්නේ ඉගෙනුම් ගොනු ඒකට අප්ලෝඩ් කරන්න එහෙම පුළුවන්. ඉතින් ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක දැන් වැඩ කරනවද කියලා ෂුවර් එකක් නැහැ මම දන්නේ නැහැ. ඉතින් LMS එකත් අපිත් තියෙනවා නේද? අර මම ඔයාලට පෙන්නුවේ. එතකොට අපිත් එක තාම හදාගෙන යන ගමන් හැබැයි දැන් ඒක වැඩ කරනවා. ඉතින් ඒ LMS එකෙන් ඔයාලට ලොග් වෙලා පාස් පේපර් අනම්මනම් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. එතකොට ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය විස්ඩම් ක්ලවුඩ් පිළිබඳ කරනු ලබන පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්නට. හරි බලමු. ඒ තොරතුරු හා sannivedana තාක්ෂණය මගින් සිසුන්ට මාර්ගගත ඉගෙනුම් සම්පත් ඔන්ලයින් ලර්නින් රිසෝසස් සඳහා ප්‍රවේශය ලබා දේ. B කියන්නේ මෙම පද්ධති භාවිත නිසා ගුරුවරුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම නැති වී යයි. C මෙම පද්ධතිය භාවිතයෙන් දුරස්ථ අධ්‍යාපනය ලැබීම distance education කියලා තියෙනවා. සඳහා ICT පිළිබඳ භාවිත දැනුම අත්‍යවශ්‍ය වේ. ඉහත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්නලු. හරි. අපි වැරදි එක බලමු. තොරතුරු හා sannivedana තාක්ෂණය මගින් සිසුන්ට මාර්ගගත ඉගෙනුම් සම්පත් සඳහා ප්‍රවේශ ලබා දේ. ඔව් මේක හරි. අපිට ඔන්ලයින් ගන්න පුළුවන් එකේ දේවල්. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙම පද්ධති භාවිත නිසා ගුරුවරුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණව නැති විය. මේක වැරදි. හේතුව තමයි ඔන්ලයින් මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ඔන්ලයින් උගන්වන්න පුළුවන් වුණත් ඒ වගේම දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් වුණත් ගුරුවරු නැතුව මේ දේ කරන්න බෑ. ඉතින් ඒක නිසා ගුරුවරුන්ගේ අවශ්‍යතාවය ඕනේ. ඒතර මේක වැරදි. C බලමු. මෙම පද්ධතිය භාවිතයෙන් දුරස්ථ අධ්‍යාපනය ලැබීම සඳහා ICT පිළිබඳ භාවිත දැනුම අත්‍යවශ්‍ය වේ. මේකේ මෙහෙමයි. ඇත්තටම මේ වැරදි ප්‍රකාශනය තෝරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක වැරදි නේද? ICT පිළිබඳ දැනුම ඕනේ නැහැ. සාමාන්‍ය තාක්ෂණික දැනුමක් ඕන මොනවා හරි ඉතින් ඔන්ලයින් එහෙම ලොග් වෙලා ඉතින් කරගන්න. නමුත් ICT ඕනේ නැහැ ඇත්තටම. මොකද දැන් හිතන්නකෝ සමහර ලාවට දැන් සයන්ස් විෂය උගන්වන ගුරුවරයා සමහරවිට මැත්ස් උගන්වන ගුරුවරයා එයාලා ICT දන්නේ නැහැනේ. එතකොට ඒ වුණාට එයාලටත් මේකේ LMS එක ලොග් වෙලා උගන්වන කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ICT ඕනේ නැහැ මේකට. ඒතර මේක වැරදි. එතකොට උත්තරේ වෙන්නේ ඒ පමණක්. උත්තරේ නැද්ද ඒකේ? මොකද්ද වෙලා තියෙන්නේ බලමු. වැරදි ප්‍රකාශනේ තෝරන්න තියෙන්නේ. හරි හරි. වැරදි ප්‍රකාශ කියන්නේ B සහ C. උත්තරේ තියෙනවද? හරි. උත්තරේ තියෙනවා. B සහ C. හරි. හරි ප්‍රකාශය නැහැ නේද? වැරදි ප්‍රකාශය තෝරන්න තියෙනවා. ඔයාලත් ඔන්න ඔක ආන්සර් දෙද්දි හොඳට කල්පනාවෙන් ආන්සර් දෙන්න. නැත්නම් මේක අන්තිමට කියව නැති වුණොත් උත්තරේ හොයාගෙන උත්තරේ නැහැ කියලා කියන්නේ. රයිට්. හතරවෙනි එක බලමු. සුපිරි වෙළඳ සැලක කළමනාකරුවෙකුට දිනපතා විකිණන භාණ්ඩ ගණන POS පද්ධතිය තුළ point of sale මේක එක ආකාරයේ software එකක්. මේක මේ ඔයාලා දැකලා ඇති ඔය කාගිල්ස් ෆුඩ් සිටි ඔය කීල්ස් වගේ ඇතුළට ගියාට පස්සේ බඩු ටික ඔක්කොම අර අපි ගෙනාවට කෝඩෙන් තියුවට පස්සේ අර ඔටෝමැටික් තමයි ඔක්කොම බඩු ටික කැල්කියුලේට් වෙන්නේ. ඒ වගේමයි ඉතුරු බඩු ටිකත් ඔටෝම ඒක කැල්කියුලේට් වෙනවා ඔයාලගේ. එතකොට අපිට බිල් එකක් එනවනේ ඔටෝ. අන්න ඒ වගේ සිස්ටම් එකකට තමයි ඔය point of sale කියලා කියන්නේ POS. එතකොට මේක ගොඩාක් වෙලාවට තොග වෙළඳ සැල් වලයි සාමාන්‍ය වෙළඳ සැල් වලයි දැන් නම් ඉතින් ඔය පොඩි කඩවල් වලක් තියෙනවා. බලමු. පද්ධතිය තුල දත්ත ලෙස සටහන් කරගනි.
හරි. දිනපතාව විකිරණ භාණ්ඩ ටික දත්ත ලෙස ස්ටෝ වෙනවා. හරි වැඩි. මෙම දත්ත තොරතුරු බවට පත් කර ගැනීමෙන් ඔහුට ලබාගත හැකි ප්‍රායෝගික තීරණයක් වන්නේ මොකක්ද කියලා අහනවා. හොඳයි. දත්ත සාමාන්‍ය පද්ධතියක් තුළ දත්ත පද්ධතියකට දත්ත දැම්මොත් අපේ බලාපොරොත්තුව මොනවා හරි මේ තොරතුරක් ලබා ගන්න එක. ඉතින් අපි බලමු මේකෙන් මොනවද ගන්න කියලා. ගබඩාවේ ඇති සියලුම භාණ්ඩ ගණන් කිරීම. ඔව් මේකත් ගන්න පුළුවන්. අපි බලමු ඊට වඩා හොඳ එකක් තියෙද කියලා. පසුගිය දින කිහිපය තුළ විකිණෙන භාණ්ඩ ගණන විශ්ලේෂණය කර වඩාත් ජනප්‍රිය භාණ්ඩ තීරණය කිරීම සහ ඒ අනුව තොග ඇනවුම් කිරීම. අන්න ලොකු වැඩක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අදාළ භාණ්ඩ ටික POS එකේ තියෙනවනේ. එතකොට අපි එන්ටර් කරනවනේ දත්ත විදිහට අපි දානවනේ. එතකොට ඒක අනුව විකිණනේවත් point of sale machine එකෙන් දන්නවා ඔටෝමැටික්මයි. එතනින් අඩු වෙනවනේ විකිණන ටික. අන්න එතකොට එයාට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ සිස්ටම් එකට තීරණය කරන්න පුළුවන් මොනවද වැඩියෙන් විකිණන භාණ්ඩ කියලා. මේක ඇත්තටම තොරතුරක්. මේක අපිට වැදගත් දෙයක්. දත්ත සකස් කරලා ඉබේ මේක සැකසුමකට භාජනය වෙලා හොඳ තොරතුරක් මේක. මේක ගන්න පුළුවන්. මේකටත් දාතියමු හරියට. ඊට භාණ්ඩවල මිල වෙනස් කිරීම. භාණ්ඩවල මිල වෙනස් කිරීම ඉන්නේ නැහැ. මොකද ඒක දත්තයක් වෙනස් කරන එකක් තියෙන්නේ. ඒක වැරදි. වෙනස් සැලේ රාක් මේ ගන්න බෑනේ. අලංකරණය කරනවා. ඉතින් ඒක ආදාළ දෙයක් නෙවෙයි point of sale machine එකට. හරි. එහෙනම් හොඳම උත්තරය තමයි දෙවෙනි එක. 4ට 2. හරි. ඊළඟ ප්‍රශ්නට යමු. පස්වෙනි ප්‍රශ්නේ. 1.0.0.0.1.0 යන ද්විමය සංඛ්‍යාව 10 පාදයට පරිවර්තනය කළ විට ලැබෙන අගය කුමක්ද? හරි. මේ වගේ එකක් ආවොත් අපිට කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. මෙතන උඩින්ම අපේ මේ පාදයේ වටිනාකම දාගන්න. ඒ කියන්නේ අපිට මේ තියෙන ස්ථානීය වටිනාකම දාගන්න. හරි. එතකොට ස්ථානීය වටිනාකම මෙතන දැන් 2 පාදෙනේ. ඒතර මෙතන 2 චුට්ටක් මේක ලොක් කරන්න නැත්නම් ලියා ගන්න ඉඩමදි. 2 sorry. මෙතන 2 බිංදුව නේද? මෙතන 2 බිංදුව. මෙතන 2 1. එතන 2 2. එතන 2 3. 2 4. 2 5. 2 6. 2 7. හරි. දැන් එතකොට වැදගත්ම දේ තමයි මේකේ මේ 10 පාදයට අපි කන්වර්ට් කරන්නේ. එතකොට මේක වැදගත්ම දේ අපිට මේ බිංදු තියෙනව ගන්න අවශ්‍ය නැහැ. ඇයි බිංදුව කියන්නේ මොනම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ කරාම උත්තරේ බිංදුවයි. ඒක නිසා අපි බිංදුව ටික අතහැරලා මේ ටික විතරක් ගමු. මෙහෙම අපි ගමු. 2 දෙවෙනි බලයෙන් තියෙනවා එකක්. මේක ඔයාලට පැහැදිලිද දන්නේ නැහැ. පොඩ්ඩක් ඔයාලත් නෝට් එකක් දාගන්න මාත් එක්කම මේ වීඩියෝ එක බලන අය. හරිද? වීඩියෝ එක බලන අය. ඊට පස්සේ මෙතන ඕනේ නැහැ. ආයි තියෙන්නේ මේ බිංදු ටික ඔක්කොම අතරින්න පුළුවන්. ආයි තියෙන 2 7. 2 7. ඒ වගේ ඒවා එකක් තියෙනවා. දැන් 2 වර්ගය කියන්නේ දෙකේ වර්ගෙදි කීයද? 4යිනේ. 4 දැම්ම. ඊට 2 7 කියන්නේ 2 7 කියන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 වරක් 2 64යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 64යි 64 වරක් 2 128යි. ඔන්න 128ක් එනවා 2 7 වෙනි බලෙන්. එතකොට දැන් මේ දෙකේම එකතුව තමයි මේ අහන්නේ. ඉතින් එහෙනම් කීයද? 28යි 128යි 4යි එකතු කරන්න. 132යි. ඒක උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නට යමු. ආයමත් සංඛ්‍යා පද්ධති පාඩමේ ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට මේක සාකච්ඡා කරද්දී පේනවා සංඛ්‍යා පද්ධති පාඩමෙන් අහන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. ඉතින් ඔයාලා යනකොට අනිවාර්යෙන් මේ වගේ ප්‍රශ්න වලට රෙඩි වෙලා යන්න. 37 8 පාදේ යන අෂ්ටමයේ සංඛ්‍යාව ද්විමය පාදයට පරිවර්තනය කළ විට ලැබෙන අගය කුමක්ද? හරි. 8 පාදේ සංඛ්‍යාවක් 2 පාදයට ගන්න තියෙනවා. ඉතින් මේක කරන්නත් හරිම ලේසි මේ ලේසි වැඩක් තියෙනවා ෂෝට්කට් එකක් තියෙනවා. ඉතින් මේක ආයිමත් ඔයාලා 10 පාදයට කන්වර්ට් කරලා 10න් ආයි දෙකෙන් බෙදාගෙන එහෙම කරන්න ඕනේ නැහැ. කෙලින්ම 37 කියන එක 37 ලියාගත්තා නේද? මේක මෙහෙම බෙදලා වෙන් කරා.
37 ලියාගත්තා. එහෙම දෙකකින් බෙදලා වෙන් කරා. දෙකට බෙදලා වෙන් කරන්නේ මේ මොකද අටේ පාදයේ එක් සංඛ්‍යාවක් නිරූපණය කරන්න දෙකේ පාදයෙන් වැය වෙනවා අපිට බිටු 3ක්. ඒ නිසා මෙහෙම වෙන් කරා. වෙන් කරලා අපි මේ හැම ඉලක්කමක්ම බිටු 3 ලියමු. මොකද එතකොට ඇයි දෙකේ පාදයෙන් බිටු 3ක් ඕන අටේ පාදයේ එක් සංඛ්‍යාවක් නිරූපණය කරන්න. එතකොට 7 කියන්නේ දෙකේ පාදයෙන් බිටු 3යි නේද? 1 2 3යි. ඇයි මෙතන තියෙන්නේ දෙකේ බිඳුවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ මෙතන 6යි. මෙතන 1යි. sorry. දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ sorry. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. එතකොට දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි, දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. ඒතර 4යි 5යි, මේ 2යි 5යි, මේකයි 6යි. sorry 6 නෙවෙයි 7යි. මෙතන එක චොට්ටක් මම ක්ලියර් කරන්න. නැත්තම් මේක මේ දන්නේ නැති කෙනෙක් බලද්දි මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 තියෙනවනේ. හරි. අන්න මේ බිටු 3ක් ගත්තේ. බිටු 3ක ස්ථානීය අගය. දෙකේ බිඳුවෙනි බලය හැම වෙලාවම අගය 1යි. හැම වෙලාවම අගය 1යි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙවරක් කියන්නේ. ඊට පස්සේ දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. ඒ අනුව 7 කියන්නේ මේ 4 5 6 7. ඒක හින්දා තමයි මේ දෙකට මේ 7 වෙනි එකට බිටු 3ක් ලිව්වේ. හරි. ඒක තේරෙන්නේ නැත්නම් චුට්ටක් කියන්න නැත්නම් මට මෙසේජ් එකක් හරි දාන්න මම ආයෙමත් තේරුම් කරලා දෙන්නම් ඒක. ඊට පස්සේ 3. 3ටත් මේ වගේම තමයි. තුන්වෙනි සංඛ්‍යාව හැදෙන්නේ ද්විමීය බිටු කීයක් එකතු වෙලාද? මේ බලන්න. මෙතන දැන් දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 තියෙනවා. මෙතනින් 3 හදාගමු. දෙකේ බිඳුවෙනි බලයයි දෙකේ පළවෙනි බලයේ එකතුව 3යි නේද? මේ දෙකේ 1 කියන්නේ 2යි, දෙකේ බිඳුව කියන්නේ 1යි. එහෙනම් 2යි 1යි 3යි. එහෙනම් මේකටත් මෙතෙන්ට එකක් එනවා, මෙතෙන්ට එකක් එනවා. හරි. ඉතින් ඉස්සරහට ඉතින් නැහැ. අද මේ ඉස්සරහට අගයක් නැහැ. දැන් මෙතනම 3 හැදිලි ඉවරයි. මෙතන 7ක් තියෙනවා. මේකට බිටුවක් නැහැ. දැන් බලමු මේක උත්තරේ තියද කියලා. අන්තිමට බැලුවොත් මේක උත්තරේ කීයද? බිඳුව ගන්නෙ නැහැනේ ඉතින්. වැඩක් නැහැනේ. 1 1 1 1 1 1 2 3 4 5. එකේව 5ක් තියෙනවා නම් ඔන්න උත්තරේ තියෙනවා. රයිට්. මෙතන තියෙනවා. තුන්වෙනි උත්තරේ. හරි. 6 වෙනි එකට 3. හරි. ඊළඟට බලමු පරිගණක පරම්පරා අනුව ප්‍රධාන දෘඩාංග තාක්ෂණයේ පරිණාමය නිවැරදිව දැක්කෙන අනුපිළිවෙල මොකක්ද කියලා අහනවා. හරි. මේ එතකොට කුඩා ප්‍රමාණයේ ඉඳන් ඒ කියන්නේ මේ අද වෙනකන් පරිණාමය බැලුවොත් එහෙම ඉස්සෙල්ලම පටන් ගත්තේ රික්තක නල වලින්. එතකොට ඒ නිසා අපිට මුලින්ම ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ කියන දෙක අයින් කළාම දාන්න පුළුවන්. මොකද අපි ඉස්සෙල්ලම නේද පළවෙනි පරම්පරාවේ තාක්ෂණය උනේ රික්තක නල. රික්තක නල වලින් පස්සේ අපි දන්නවා අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටර් වලට තමයි ආවේ කියලා. ඉතින් අනුකලිත පරිපථ කියන්නේ මේ මෑත කාලේ කෙනෙක්. දැන් නම් නෑ ඊට කලින් ගොඩක් කාලේ. දැන් තියෙන ශුද්‍ර පරිපථ ඉතින් ඒ පරිපථ හැදිලා තියෙන්නේ අනුකලිත පරිපථ ගොඩක් එකතු වෙලා තමයි. එතකොට අපි ඊළඟට එන්න ඕනේ ට්‍රාන්සිස්ටර්. මොකද අනුකලිත පරිපථ ටිකක් අලුත් එකක්. ඒක නිසා දෙවෙනි පිළිතුරත් වැරදි. එහෙනම් ඇත්ත පිළිතුර 4 වෙනි එක. මේකට නිවැරදි පිළිතුර 4 වෙනි එක. 7ට 4. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නෙට එමු. හරි. 8 වෙනි ප්‍රශ්නේ ලොජික් ගේට් පාඩමින් ගොඩක් ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉස්සෙල්ලා බලන්න මේකේ මේ ඇඳලා තියෙන්නේ විද්‍යුත් පරිපථයක්. මේ සර්කිට් ඩයග්‍රෑම් එකක් අපි බලමු. මේකේ මොකද්ද වෙන්නේ කියලා. හරි. AND ගේට් එකක් තියෙනවා. AND එකක් නෙවෙයි ඇත්තටම NAND එකක් නේද? මොකද මෙතන not එක තියෙනවනේ. මේ dot එකක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් AND එකකට තව not ගේට් එක එකතු වෙලා. එතකොට මෙතන තියෙන්නේ NAND. මම තාම ප්‍රශ්නේ හරියට කිව්වෙත් නෑ. බලමු අපි පොඩ්ඩක් තියෙන ටික අපි දාගෙන ඉමු. දැන් ඉහත දක්වා ඇති පරිපථයේ අවසාන ප්‍රතිදානය කියන්නේ F සඳහා නිවැරදි බූලියන් ප්‍රකාශනය මොකක්ද කියලා අහනවා. හරි. බූලියන් ප්‍රකාශනය කියලා කියන්නේ මේ මොන හරි විද්‍යුත් පරිපථයක ලොජික් ගේට් තියෙන විද්‍යුත් පරිපථයක ආදානය අණුව
අවසන් ප්‍රතිඵලය තමයි අපි මේ බූලියන් ප්‍රකාශනයකින් දක්වන්නේ. ඉතින් මෙතන ආදාන තියෙන්නේ A එකයි B එකයි. බරි ඉතින් මෙතනින් හරි A එකයි B එකයි. දැන් A එකයි B එකයි ගමු. A එකයි B එක ගත්තම මේක NAND ගේට් එකක්. NAND කියන්නේ AND එකයි NOT එකයි එකතු වුණාම එන එකක්. ඉතින් මේකෙදි වැඩේ වෙන්නේ මේක ආදාන ගුණ කිරීමක් විදිහට තමයි එන්නේ. ඒතර අපි ප්‍රකාශනය ලියද්දී A.B කියලා තමයි එන්න ඕනේ මෙතෙන්ට. ඇයි මොකද මේ ආදාන A ආදානයක් තියෙනවා B ආදානයක් තියෙනවා. ඉතින් A.B A ගුණ කිරීම B. ඩොට් කියන්නේ ඉතින් ගුණ කිරීම කියන සංකේත වෙනකොට භාවිතා කරන එක මේ අපි ලොජික් ගේට් වලදී. හරි. ඊට පස්සේ මෙතන නොට් එකක් තියෙනවනේ. ඒතර ඒක නිසා අපි මේ AB දෙකම නොට් කරන්න වෙනවා. උඩින් බාර් එකක් දාගන්න වෙනවා. ඊට පස්සේ උඩින් බාර් එකක් දාගත්තු එකම ආයෙමත් තව නොට් ගේට් එකකින් යනවා. නොට් ගේට් එකකින් ගියාට පස්සේ ආයෙ මොකද වෙන්නේ? A.B A.B ගේ මේ බාර්නේ තියෙන්නේ. ඊටත් උඩින් තව බාර් එකක් එනවා. බාර් එක හරියට. ඊටත් උඩින් මෙහෙම බාර් එකක් එනවා. එතකොට ඇත්තටම මේකේ උත්තරේ A.B ගේ ඩබල් බාර්. දැන් බලමු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවද කියලා. හරි. මේක ගැලපෙනම් පිළිතුර දාන්න ඕනේ නේද? මේක වෙන්නේ නැහැ මොකද මේ අපිට අපි ගාව ඩබල් බාර් තියෙනවනේ. ඒ නිසා මේක වැරදි. මේකත් වැරදි. ඩබල් බාර් තියෙන්න ඕනේ. රයිට්. උත්තරේ මේ ප්‍රශ්න උත්තර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙහෙම ඩබල් බාර් තියෙනවා කියන්නේ ඒ කියන්නේ නොට් ගේට් දෙකකින් මේ ප්‍රකාශනය ගිහින් තියෙනවනේ. ඒ කියන්නේ මෙතනත් නොට් එකක් තියෙනවා මෙතනත් නොට් එකක් තියෙනවා. එතකොට අපිට නොට් කැපිලා අන්තිමට මේ උත්තරේ කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ A.B මෙහෙම බාර් දෙකක් තියෙනවා කියන්නේ ඇත්තටම මේක සමානයි A.Bට. මොකද A.B නොට් ගේට් එකකින් ගිහිල්ලා ආයෙමත් නොට් ගේට් එකකින් ගිහින්. එතකොට A.B ගන්නත් පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මෙතන මේ ඒ හා සමාන තව උත්තරයක් දාලා තියෙනවා A.B ඩබල් බාර්. ඒතර ඒ නිසා හතරත් හරි තුනත් හරි. හරි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ පේපරේ. ඉතින් ගොඩක් පේපර් හැම පේපරේ වගේ ගත්තොත් එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔන්න එක ප්‍රශ්නයක් ඔකත් මාක් කරගන්න. ඒ වගේ ඒවා අහන්න පුළුවන්. හරි. 9 වෙනි ප්‍රශ්නට යමු. පාසලක දත්ත සැකසුම් අවශ්‍යතාව සඳහා නව පරිගණක පද්ධතියක් තෝරා ගැනීමේදී පරිගණක විද්‍යාවේ පරිණාමීය ලක්ෂණ අනුව ඔබ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු සමූහය කුමක්ද? පාසලක දත්ත සැකසුම් අවශ්‍යතාව සඳහා. දැන් කියලා තියෙනවා මේ මොකක්ද අපි කරන වැඩේ කියලා. හරි. ඒක පොඩ්ඩක් මම හයිලයිට් කරගත්තා. බලමු. ප්‍රධාන වශයෙන් පරිගණකයේ බාහිර පෙනුම, මෘදුකාංග මිල සහ පද්ධති වර්ණය, දත්ත සැකසුම් අවශ්‍යතාව සඳහා මට අවශ්‍ය නැහැ බාහිර පෙනුමයි පද්ධති වර්ණයයි මෘදුකාංග වල මිලයි. මෘදුකාංග මිල නම් ටිකක් ගන්න පුළුවන්. ඒ වුණාට නමුත් මේක ගන්න බෑ. බාහිර පෙනුම අපිට අදාළ නැහැ. ඒක නිසා මේක බාහිර පෙනුම ගන්න බෑ. B බලමු. පද්ධතියේ ප්‍රමාණය කුඩා වීම, ඉහළ ගණනය කිරීම වේගය. ඔව්. ප්‍රමාණය කුඩා වීමත් ගන්න පුළුවන්. අනිවාර්යයෙන් ඉහළ ගණනය කිරීමේ වේගය. මොකද දත්ත සැකසුම් අවශ්‍යතාවයකට අපි මේක ගන්න. ඒක නිසා ඉහළ ගණනය කිරීම වේගය ඕනේ. processing speed එක. සහ දත්ත නිරවද්‍යතාවය. ඔව්. මේක හරි. B එක හරි. මේක ගන්න වෙනවා. ඊළඟ බලමු. දත්ත ගබඩා කිරීමේ ධාරිතාව පමණක් අන්තර්ජාල සම්බන්ධතාවයේ අවශ්‍යතාවය සහ කලින් භාවිතා කළ පද්ධතිය සමාන වීම හෝ වැඩි වීම. හරි. මේක හරි. වැඩේ තියෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයේ අවශ්‍යතාව සහ කලින් භාවිතා කළ පද්ධතියට සමාන වීම හෝ වැඩි වීම ගන්න පුළුවන්. නමුත් මේකේ තියෙනවනේ දත්ත ගබඩා කිරීමේ ධාරිතාව පමණක් කියලා. ඉතින් ඒ නිසා ඒක ගන්න බෑ. දත්ත ධාරිතාව ගබඩා කිරීමේ ධාරිතාව පමණක් ඉතින් එහෙම වෙලා වැඩක් නැහැනේ. ඒතකොට ඒ නිසා මේකේ උත්තරේ
අපිට ඒ කියන්නේ නිවැරදිම උත්තරේ ගන්න වෙන්නේ A. ඔව් කොහොමත් AB AC කියලා උත්තරයකුත් නැහැ. ඒ පමණයි නිවැරදි. හරි. එහෙනම් මේකේ 9 වෙනි එකේ උත්තරේ 1. ඒ පමණක් නිවැරදි. සෝරි. පොඩි වැරදීමක්. ඒ පමණක් නෙවෙයි. B පමණක් නිවැරදි. ඒ නෙවෙයි. සෝරි. ඒ කියන්නේ බාහිර පෙනුමනේ. ඒක වෙන්න බෑනේ. B පමණක් නිවැරදි. රයිට්. 10 වෙනි ප්‍රශ්නයට යමු. නුවන්ගේ උකුළු පරිගණක ලැප්ටොප් එකේ ඇති ඉලෙක්ට්‍රොනික සමර්පණයක්. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එකක්. සිසුන් වෙත ඉදිරිපත් කිරීම සඳහා පාසලේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය කියන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක භාවිතා කරනවලු. ඉතින් මෙම උපකරණ දෙක සම්බන්ධ කිරීමේදී භාවිතා කළ නොහැකි කෙවිනිය. මෙන්න පෝට් වලින් අහන්නේ ප්‍රශ්නේ. ඉතින් පරිගණක කෙවිනි. පරිගණක කෙවිනි ගොඩාක් ඒවල් තිබ්බා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් පරිගණක කෙවිනි අනිවාර්යෙන්ම බලාගෙන යන්න ඕනේ එක්සෑම් එකට යද්දී. මොකද ඒකේ මේ අනිවාර්යෙන් එක්සෑම් වල දැන් පහුගිය විභාග ප්‍රශ්න බැලුවත් පෝඩ්ස් වලින් අනිවාර්යෙන්ම අහලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම අහන හින්දා අනිවාර්යෙන්ම ඒ ටික බලාගෙන යන්න වෙනවා. රයිට්. HDMI පෝට් එක බලමු. ඉතින් HDMI පෝට් එක කියන්නේ වීඩියෝ පෝට් එකක් අපිට ශ්‍රව්‍ය වගේම දෘශ්‍ය. ඒ කියන්නේ වීඩියෝ සහ ඔඩියෝ දෙකම HDMI පෝට් එකෙන් එළියට යනවා. ඊට පස්සේ VGA පෝට් එක. VGA පෝට් එකෙන් යන්නේ මේ එළියට යන්නේ වීඩියෝ විතරයි. ඒ කියන්නේ අපි දෘශ්‍ය ඒවා විතරයි යන්නේ. ඒතර HDMI වගේ නෙවෙයි. ඊට පස්සේ ඩිස්ප්ලේ පෝට් එකකුත් තියෙනවා. මේකත් ඩිස්ප්ලේ පෝට් එකනොත් අපිට වීඩියෝ එළියට යනවා. එතකොට රූප බලා ගන්න පුළුවන් මේ වීඩියෝ පෝට් හරහා. RJ45. RJ45 කියන්නේ මේ ඊතර්නෙට් කියලාත් කියනවා. මේකට නෙට්වර්ක් කේබල් එක කියලාත් කියනවා. ඉතින් මේක සම්බන්ධ කරන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. රවුටර් එකකින් අපේ පරිගණකයට සම්බන්ධ වෙන්න. මේ අන්තර්ජාලයට සම්බන්ධ කරන්නේ. ඉතින් මේක මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකකට අවශ්‍ය නැහැ. ඉතින් මේක තමයි භාවිතා කරන හැකි කෙවිනිය. RJ45. 11 වෙනි ප්‍රශ්නට යමු. 11 වෙනි ප්‍රශ්නේ පරිගණක පද්ධතියක් තුළ පාලන ඒකකය control unit. දැන් පරිගණක පද්ධතියක් තුළ පාලන ඒකකය කියන්නේ දැන් අපි පරිගණක පද්ධතිය තුළ තියෙනවා CPU. CPU එක ඇතුළේ තමයි මේ පාලන ඒකකය තියෙන්නේ. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට CPU එක ඇතුලේ ප්‍රධාන කොටස් තුනක් තිබ්බා. පළවෙනි එක තමයි ALU, ඊට පස්සේ CU, අනිත් එක MR. ALU කියන්නේ arithmetic logic unit කියන එක. ගණිතමය හා තාර්කික ඒකකය. ඒ වගේම CU පාලන ඒකකය. ඒ වගේම MR මතක රෙජිස්ටර්, මෙමරි රෙජිස්ටර්. ඉතින් ඔන්න ඔය ටික තමයි තිබ්බේ. කන්ට්‍රෝල් යුනිට් එකෙන් කරන කාර්ය පිළිබඳ සත්‍ය ප්‍රකාශය. නිවැරදි එකනේ අහන්නේ. හරි එක තෝරන්න ඕන. බලමු. එය පරිගණකයේ සියලුම ක්‍රියාකාරකම් මෙහෙමයි. අපි චුට්ටක් එක තියමු. ඉතින් මෙහෙමයි. ඇත්තටම කන්ට්‍රෝල් යුනිට් එකෙන් වෙන්නේ මෙන්න මේ දේ. අපි මේ තුනින්ම වෙන වැඩේ පොඩ්ඩක් බලමු. ගණිතමය හා තාර්කික එකකින් වෙන්නේ අපිට පරිගණකයට ලැබෙන සියලුම තර්කානුකූල දත්ත ඒ වගේමයි ගණනය කිරීම වලට අදාළ සියලුම කටයුතු සිදු කරන්නේ ගණිතමය හා තාර්කික ඒකකයෙන්. ඊට පස්සේ පාලන ඒකකයෙන් වෙන්නේ පරිගණකයට එන සියලුම පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම උපාංග ඒ කියන්නේ ගබඩා කිරීම උපාංග ඒ වගේම ආදාන උපාංග ප්‍රතිදාන උපාංග සියලුම දේවල් පාලනය කරලා දෙන්නේ කන්ට්‍රෝල් යුනිට් එක පාලන ඒකකය. එතකොට මෙයා කිසිම දෙයක් ඔය ගණන් හදන වැඩ තර්කානුකූල දේවල් කියා කරන්නේ නැහැ. මෙයාගේ වැඩේ තියෙන්නේ අදාළ උපාංග ටික පාලනය කරන එක විතරයි. ඊට පස්සේ MR. එතකොට මතක රෙජිස්ටර්. එතකොට කරන්නේ මෙහෙම දෙයක්. එතකොට අපි සියලුම ක්‍රියාකාරකම් වල දත්ත ගබඩා කරගන්නවා මෙමරි රෙජිස්ටර් වලින්. එතකොට ඒ නිසා මේකට හොඳම දේ කන්ට්‍රෝල් යුනිට් කියන එකට පළවෙනි එක ඇත්තටම ගන්න පුළුවන්. මොකද සියලුම ක්‍රියාකාරකම් මෙහෙවයි කියන එක ගන්න පුළුවන්. මොකද මේ උපාංග පාලනය කරන හින්දා. මොකද ක්‍රියාකාරකම් මෙහෙවන්නේ ඉතින් ඒ කියන්නේ යාළගේ අභ්‍යන්තර බාහිර උපාංග පාලනය කරන්නේ ඒ නිසා. හැබැයි B එක නම් කොහොමවත් ගන්න බෑ. මොකද ඒ ගණිතමය ගණනය කිරීම පමණක් සිදු කරන්නේ නැහැ. ඒක වෙන්න බෑනේ. මොකද අපි දැන් කතා කරා කලින් ඒක ALU ගේ කාර්යයක්. ඊට පස්සේ බලමු ඒ පරිගණකය අතර විවිධ දත්ත ගබඩා කරන්නේ නැහැ. දත්ත ගබඩා කරගන්නේ මෙමරි රෙජිස්ටර්.
විවිධ පරිගණකයේ විවිධ කොටස් අතර කියන්නේ අර මේ චූටි කෑච් මෙමරි එකක් වගේ පොඩ්ඩක් මේ දත්ත ගබඩා කරගන්නවා. ඉතින් ඒ විවිධ කොටස් අතර දත්ත ගබඩා කරගන්නේ නැහැ මෙයා. මෙයා කරොත් කරන්නේ අනිවාර්යෙන්ම කටයුතු පොඩ්ඩක් පාලනය කරන එක තමයි. ඉතින් ඔය කටයුතු පාලනය කරන එකටද මෙහෙයවීම කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන උත්තරත් එක ගත්තාම අපිට ගන්න තියෙන්නේ A පමණක් නිවැරදි කියන එක. C ගන්න බැහැ. එතකොට B පමණක් ඒක වෙන්නේ නැහැ. ABC ගන්නත් බෑ. හරිම උත්තරේ තමයි A. right. 12 වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රතිභා තම මාසික වේතනයෙන් 15000ක මුදලක් ATM යන්ත්‍රයක් ලබා ගැනීමේදී අදාළ මුදල් ප්‍රමාණය සඳහන් කරයි. එම ක්‍රියාවලියට අදාළව පහත ප්‍රකාශ සලකා බලා නිවැරදි ප්‍රකාශය හෝ ප්‍රකාශ තෝරන්නලු. බලමු ප්‍රතිභා මොකද කරන්න කියලා. එතකොට ඒ එකෙන් ඔබ ඇතුළු කරන මුදල දත්ත ලෙස ATM යන්ත්‍රයේ ආදාන මාධ්‍ය හරහා පද්ධතියට ඇතුළු වේ. ඔව්. ඒ හරි. මොකද මම ඇතුළු කරන මුදල මම ATM යන්ත්‍රයේ කීබෝඩ් එකේ එන්ටර් කරන්න ඕන. ඒතර ඒක මම ආදානය කරන්නේ. ඒතර පරිගණක පැත්තෙන් ඒක ආදානයක්. ඒතර ඒ නිසා දත්ත ආදාන මාධ්‍ය හරහා පද්ධතියට ඇතුළත් වේ. මම දත්තයක් නේ දාන්නේ ඩේටා එකක්. මම සංඛ්‍යාවක් දාන්නේ. ඒතර ඒ හරි. B බලමු. ATM යන්ත්‍රයේ පාලන ඒකකයේ ඔබගේ ගිණුම් ශේෂය ගණනය කරයි. දැන් උඩ කතා කරලා ආව විතරයිනේ පාලනය ගැන. ATM යන්ත්‍රයේ පාලන ඒකකය කියන්නේ අර වගේම තමයි ATM යන්ත්‍රයටත් තියෙනවා CPU එකක්. ඉතින් එයාගෙත් ඒ පාලනය කන්ට්‍රෝල් යුනිට් එකක්, ඒ වගේම LU, ඒ වගේම MR තියෙනවා. එතකොට මේකට අනුව ATM යන්ත්‍රයේ මගේ ශේෂය ගණනය කරන්න පාලන ඒකකය කියලා ගන්න බෑ. ඒක නෙවෙයි. ඒක වෙන්නේ නැහැ. මොකද ගණනය කිරීම නම් අනිවාර්යෙන් LU කරන්න ඕනේ. ඉතින් පාලන ඒකකයෙන් එක කරන්න බෑ. අපි ඒක චොටක් තියමු. CQ ATM යන්ත්‍රයේ ALU ඒ කියන්නේ arithmetic logic unit මගින් ඔබ ඉල්ලන මුදල ඔබගේ ගිණුමේ ඇති මුදලට වඩා අඩුදැයි පරීක්ෂා කිරීමේ තාර්කික මෙහෙයුම සිදු කරයි. ඔව් හරි. ALU තමයි ඒක කරන්නේ. මොකද ගණිතමය කටයුතු සහ තාර්කික කටයුතු කරන්නේ ALU. ඒතකොට Aත් හරි Cත් හරි. B ගන්න බෑ ඇත්තටම. බලමු උත්තර. ABC සියල්ලම නිවැරදි කියලා දාලා තියෙනවා 4. මේක වෙන්නේ නැහැ. A පමණක් නිවැරදි, C පමණක් නිවැරදි, B ගන්නත් බෑ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් මේකට උත්තරයක් නැහැනේ ඇත්තටම. දැන් B මොනවා හරි ප්‍රශ්න වැරද්දක් තියෙනවා. ABC තුනම නිවැරදි කියලා ගන්න විදිහක් නැහැ. ATM යන්ත්‍රයේ පාලන ඒකකය ඔබගේ ගිණුමේ ශේෂය ගණනය කරයි. හරි. ඒකට උත්තරයක් නැහැ. හරිද? Aත් හරි, Cත් හරි. මේ දෙක හරි. අපි 13ට එමු. ඔබගේ නිවසේ පරිගණක ස්මාර්ට් ජංගම දුරකථන සහ ස්මාර්ට් රූපවාහිනිය පොදු Wi-Fi රවුටර් එකකට සම්බන්ධ වී ඇත. මේ කුමන ආකාරයේ පරිගණක ජාලයක්ද? පරිගණක ජාල අපි කතා කරා. ඉතින් ඒකෙදි WAN, LAN, MAN ඒ වගේ GAN ඒවා අපිට සෑහෙන හම්බුණා. එතකොට මේ ඔයාලට දැන් අදහසක් තියෙන්න ඕනේ මේවා අන්තර්ජාලය සහ මේ අපේ ජාල කළමනාකරණය, ජාල සම්බන්ධතාව හැදෙන්නේ කොහොමද කියලා. එතකොට WAN Wide Area Network. Wide Area Network කියන්නේ හරි අපි ඉස්සෙල්ලා Local Area Network ගමුකෝ. Local Area Network කියලා කියන්නේ අපේ යම් පොඩි මේ නිශ්චිත ස්ථානයක නේද? මේ නිශ්චිත එක ගොඩනැගිල්ලක වගේ ගොඩනැගිල්ලක මේ අපි ජාලකරණය කරලා තියෙන එක. අපි පරිගණකය, printer එක, ඒ වගේ දේවල් මේ network කරලා තියෙන එක. ජාලකරණය කරලා තියෙනවා. ඒ වගේ එකට අපි කියනවා LAN, local area network. නේ? ඒතර මේ local area network කිහිපයක් එකතු වෙලා තමයි අපිට හැදිලා තියෙන්නේ WAN නේද? එතකොට තමයි LAN කිහිපයක් සම්බන්ධ වෙලා LAN කිහිපයක් සම්බන්ධ වෙලා හැදෙනවා MAN.
මොකද මේ ලෑන් එකක් කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් නේ. ඉතින් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ පොඩි භූමි ප්‍රදේශයක මේ හදපු ජාලයක්. ඉතින් ඒ වගේ ඒවා කිහිපයක් එකතු වෙලා මෑන්. ඉතින් මෑන් කියන්නේ සාමාන්‍යයෙන් ඔය නගර අතර සම්බන්ධතාවය හැදෙන ඒවා. එතකොට ලොකු ඒරියා එකක් කවර් කරනවා. ඒ වගේමයි මෑන් කිහිපයක් එකතු වෙලා තමයි ඔය ලෝකල් ඒරියා නෙට්වර්ක් හැදෙලා සෝරි වයිඩ් ඒරියා නෙට්වර්ක් හැදලා තියෙන්නේ. ලෝකල් ඒරියා නෙට්වර්ක් කියන්නේ සීමිත එකක්නේ. මෑන් හැදලා සෝරි වෑන් හැදලා තියෙන්නේ මෑන් කිහිපයක් එකතු වෙලා. මෑන් ප්ලස් මෑන්. එතකොට මේ වගේ ඒවා තමයි ඇවිල්ලා වෑන්. හොඳම උදාහරණය වයිඩ් ඒරියා නෙට්වර්ක් එකට ඉන්ටර්නෙට් අන්තර්ජාලය. මොකද ඒ වගේ ඒවා ගොඩාක් එකතු වෙලා හැදලා තියෙන්නේ. ඒ වගේමයි ගෑන් කියන්නේ මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකතු වෙලා කියලා ගන්නත් පුළුවන්. නැත්නම් ගෑන් කියන්නේ ග්ලෝබල්. ඒ කියන්නේ අපි රටවල් අතර ඔක්කොම ඒ කියන්නේ මුළු ගෝලයක් විදියට ගත්තොත් ගෝලීය වශයෙන් හැදිච්ච නෙට්වර්ක් එකකට තමයි අපි ගෑන් කියලා කියන්නේ. එතකොට මේවට උදාහරණ තමයි සැටලයිට් අන්තර්ජාල sannivedanaය. ඒ වගේම තව ඔය මේ ලෝකෙන් බැහැරව sannivedanaya කරන්න ඕන නම් කාට හරි ඒක සම්බන්ධ නම් ගෑන් වලට තමයි ඒක අයිති වෙන්නේ. හරි. එතකොට ගෑන් වලට අයිති වෙන ඇත්තටම මේ හිතන්නකො සැටලයිට් අන්තර්ජාල දේවල් sannivedanaya කියලා මම මේකෙදි අදහස් කරේ. දැන් අපිට පුළුවන් ඔය NASA එක දැන් අපි මෙහෙන් රොකට් යවනවා. ඉතින් ඒකේ sannivedana කටයුතු කරන ඉතින් වෙන ග්‍රහලෝකවල. එතකොට ග්‍රහලෝකෙන් ග්‍රහලෝකයට sannivedana මාර්ගයක්. එතකොට ඒක ඒ වගේ නෙට්වර්ක් එකකට අපි කියනවා ගෑන් කියලා. රයිට්. එතකොට මෙතන තියෙන්නේ අපේ චූටි ෆෝන් එක අපේ තව මොනවද තියෙන්නේ? පරිගණකය සහ ස්මාර්ට් ටීවී එක. ටීවී ඔක්කොම එක Wi-Fi රවුටර් එකට කනෙක්ට් කරලා පොඩි ජාලයක් හදාගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. අපේ ප්‍රදේශයේ විතරයි තියෙන්නේ. අපි තන පොඩි භූමි ප්‍රදේශයක් තුල. එහෙනම් උත්තරේ 3. 13ට 3. 14ට ගමු. පහත රූපයේ දැක්වෙන පරිගණක ජාලයේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කිරීමේදී පහත ප්‍රකාශ සලකා බලා නිවැරදි ප්‍රකාශය තෝරන්නලු. හරි. අපි ඉස්සෙල්ලා බලමු මේ රූපෙන් නම් වැඩි අදහසක් ගන්න බෑ ඔයාලට ඇත්තටම. එතකොට මේකේ සාමාන්‍යයෙන් ඔය මැද අපිට හිතා ගන්න පුළුවන් දල වශයෙන් ඉතින් මෙහෙම රූප දීලා නැහැනේ. එතකොට මෙතන මේ වලාකුළු ටිකක් ඇඳලා දීලා හිතේන හින්දා අපිට ඕන නම් ක්ලවුඩ් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අපිට මේකෙන් ඉන්ටර්නෙට් කියලා හිතන්නත් පුළුවන්. නේ? අපි මේ දෙකම අපිට හිතන්න පුළුවන්. ක්ලවුඩ් තමයි ඉන්ටර්නෙට්. එතකොට මෙතන ලැප්ටොප් දෙකක් තියෙනවා. ඒ වගේම මෙතන තව ලැප්ටොප් එකක් තියෙනවා. මෙතන තියෙනවා තව සර්වර් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් පරිගණකයක් කොහොමනත් හරි පරිගණක 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතෙන්ට අපිට ගන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් මේ හතරම එකට එකතු වෙලානේ තියෙන්නේ. මෙතෙන්ට හිතන්න පුළුවන් මේක ස්විච් එකක් වෙන්නත් පුළුවන්. නේද? එහෙම නැත්නම් මේක සර්වර් එකක් සෙන්ට්‍රලයිට් සර්වර් එකක් කියන මැද තියෙන සර්වර් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපිට පැහැදිලි අදහසක් ගන්න බැහැ මේකෙන්. බලමු මොකද කියලා තියෙන්නේ කියන්නේ. මධ්‍යම සේවාදායක කොටස. මධ්‍යම සේවාදායක කොටස කිව්වම හරි. ඉතින් මේක සර්වර් එකක් විතර ගන්නත් පුළුවන් අපිට. සේවාදායක කොටස අක්‍රිය වුවහොත් ජාලයේ ඇති අනිකුත් පරිගණක වලට අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමට හැකියාව වීමට නොහැකි වනු ඇත. ඔව් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන්නේ මේ ස්විච් එක හෝ සර්වර් එක හරහා. ඒතකොට ඒ නිසා අපිට අනිත් ඒවට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් මේක නම් හරි. B එක බලමු. ක්ලවුඩ් සම්බන්ධතාවය මගින් ජාලයේ පරිගණක වලට ස්ථානීයව ලෝකල් ගබඩා කර නොමැති සම්පත් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. ඔව් මේ ක්ලවුඩ් සම්බන්ධතාවයෙන් වෙන්නේ ජාලයේ තියෙන මේ පරිගණක වලට මේ 1 2 3 4 කියලා ගත්තොත් මේ කම්පියුටර්ස් වලට මේ ලෝකලි තියෙන දත්ත වලට වඩා මේකෙන් එළියේ තියෙන PC ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකේ තියෙන ගොනු ඔක්කොම ගන්න පුළුවන්. ඔක්කොම කියන්නේ අදාළ ගොනු ගන්න පුළුවන්. ඒතර ඒක ඇත්ත. මේක සත්‍ය. හරි. මේකත් හරි. මේ ප්‍රකාශයත් හරි. C බලමු. මෙම ජාල ව්‍යුහය මගින් එක් පරිගණකයේ දත් උපස්ථ කිරීමේ බෑකප් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.
නෑ ඒක ගන්න අපිට විදියක් නැති හේතුව තියෙනවා මේ වෙන මෙහෙම හිතන්න වෙනවා. අපිට දැන් හිතන්නකෝ මේක ෆයිල් එකක් ලොස් වුණා කියලා. ඔන්න දැන් අපි ඔපරේටින් සිස්ටම් එක හරි මොකක් හරි කියලා මොකක් හරි අවුලක් කියලා ඩේටා ටික ගියා. දැන් මේකට ඒ ඩේටා ගන්නෙ කොහෙන්ද? දැන් මේක ස්විච් එකක් නම් මෙතනින් ගන්න බෑ. මෙතනින් ගන්නත් බෑ. ඒ කියන්නේ මේක අපිට ප්‍රශ්නේ දීලා නෑ මේක බෑකප් සර්වර් එකක් තියෙනවා කියලා. ඉතින් අන්නේ ඒක දීලා නැති නිසා අපිට මේ උත්තරේ C හරි කියලා ගන්න බෑ. මොකද මේ ප්‍රශ්නේ ප්‍රමාණවත් මදි අහලා තියෙන විදියට. ඒ කියන්නේ මේ එතනින් එක PC එකක්වත් අපිට කිව්වනම් මේක සර්වර් එක මේ මොනවද බෑකප් සර්වර් එකක් විතර වැඩ කරනවා කියලා අපිට අවුලක් නෑ අපිට ගන්න පුළුවන්. නමුත් මේක එහෙම දෙයක් කියන්න නැහැනේ. ඒතර ඒක නිසා අපිට මේ සංඛ්‍යා වලින් ඉතින් ගන්න අමාරුයි මේක බෑකප් සර්වර් එකක්ද මොකක්ද කියලා. ඉතින් ඒක නිසා මේක ගන්න බෑ. එතකොට කොහොමත් ABC උත්තර තුනම නිවැරදි කියලාත් නැහැනේ. එහෙනම් ඉතින් අපිට ගන්න වෙන්නේ A සහ B පමණක් නිවැරදි. උත්තරේ 2. ඔයාලා මේක වැරදි තියෙනවා නම් ඔයාලට මොනවා හරි අහු වුණා නම් ඒක අනිවාර්යෙන් කියන්න. දැනට මේ මම කියවන ටිකත් එක්ක බලද්දි පිළිතුර නැහැ. පිළිතුර නැහැ නෙවෙයි පිළිතුර 2 මේක ගන්න බෑ. C එක ගන්න බෑ. right. ඔබට පහත සඳහන් ගුණ 15 වෙනි ප්‍රශ්නේ. ඔබට පහත සඳහන් ගුණ 4 USB flash drive දාවකයකට පිටපත් කිරීමට අවශ්‍ය වෙනවා. බලමු A B C D තියෙනවා. trace.pdf PDF කියන්නේ ගොනු දිගුව. ඒ කියන්නේ PDF ගොනුවක් තමයි මේ. trace තමයි ගොනුවේ නම. MB 500ක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ දැන් flash drive එකක් කියන්නේ මොකක්ද? flash drive එකක් කියන්නේ දත්ත කබඩා කිරීම මාධ්‍යයනේ. ඒතර මේ මාධ්‍යයේ ඉඩ අපි හදා ගන්න ඕනේ මේ ෆයිල්ස් වලට අනුව. මොකද මේ මාධ්‍යයට අපි දාලා මේක පිටපත් කරන්න ඕනේ. බලමු. ඒතර මේක 500ක් තියෙනවා. equals.mp4 2GB තියෙනවා. එතකොට config.txt 534 bytes තියෙනවා. report.docx 900 KB තියෙනවා. ඉතින් මේකට ඕන තුන්වෙනි පාඩමේ දත්තාචයන මිනුම් ඒ දැනුම. ඉතින් අපි චුට්ටක් මතක් කරගමු. එතකොට මේකේ කුඩා මේකේ බිට් නේද? බිට් 8ක් බයිට් එකයි. 8 bit 1 byte. ඒ වගේම ඊට පස්සේ ආයි 1024 න් එන්නේ. 1024 bytes ඇවිල්ලා 1 KB kilobytes නේද? 1024 kilobytes 1 megabyte නේ. megabyte එකයි. එතකොට ආයිමත් 1024 megabyte 1024 24 යන්නේ. 1024 megabyte 1 gigabyte. ඊට පස්සේ මෙතෙන්ට යනවා 1024 gigabyte කියන්නේ 1 petabyte නේද? sorry 1 terabyte. 1 terabyte right? එහෙනම් ඔන්න terabyte gigabyte megabyte kilobyte වලට යනකම් මේ කරා. එතකොට මේ අනුව 2GB කියන්නේ MB 1000ක් නේ. 2GB කියන්නේ MB 2000ක් නේ. එතකොට 2500යි 2500 මෙතන ගණන් හැදුවොත් එහෙම එක එකකට ගමු අපි නැත්තම් හදාගන්න බෑනේ. 2000යි මම MB වලට ගත්තේ. ඊට පස්සේ 500ක් මෙතන එකතු වෙනවා තව. ඊට පස්සේ බයිට්ස් ගානක් තියෙනවා. ඒක චුට්ටක් තියමු. 900 KB. 900 KB නෑ. එතකොට මෙතන 0.9යි KB තියෙන්නේ. KB ලියන්න නැතුව ඉමු. නැත්තම් 0.9යි 534යි bytes. දැන් ඉතින් මේකටත් තව නේද? දශම පොඩි ගානක් තියෙන්නේ. එතකොට 0.09ක් වගේ තමයි ඕන. එතකොට කොහොම හරි 2500ක් තියුණොත් හරියටම ඇති. නේද? මේ ටිකට. බලමු. 2GB ගන්න බෑ මොකද 2000ක් ඕන හින්දා. ඒක නිසා ඒක වෙන විදියක් නැහැ. අනිත් ඒවා 16 ඔව් මෙච්චර හදන්න ඕනෙත් නැහැ. උත්තර ටික කලින් බැලුණා. අනිවාර්යෙන් අපිට ගන්න වෙන්නේ 4GB. මොකද 2500ට වඩා මේක
වැඩි. right. right. ව්‍යාජකේතය පැස්ක 11 වසරේ පාඩම. 11 වසරේ පළවෙනි පාඩම. පැස්කල් වල බලමු කොහොමද වැඩේ කරන්න කියලා. 16 ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ. ව්‍යාජකේතයක් දීලා තියෙනවා. ඔය චුට්ටක් කියමු. begin ඒ විචල්යක් නේද? ඒ සමානයි 2යි කියලා දාලා තියෙනවා. while loop තියෙනවා. while එකක් loop එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න condition එක. එන කොන්දේසිය. ඊට පස්සේ තවත් කොන්දේසි වර්ණයක් තියලා තියෙනවා. if එකක් තියෙන හින්දා. right. while a කුඩා නම් 18ට වඩා මේක කරන්නලු. b සමානයි a මුත් 2. ඒ වගේම if b සමානයි 0 නම් print කරන්න ඕනලු. b සමානයි 0 නම් print කරන්නලු තරුවක්. ඊට පස්සේ if එක ඉවරයි කරලා තියෙනවා. end if ඊට පස්සේ ආයෙමත් a එක දෙකකින් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ while එක ඉවරයි. ඊට පස්සේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. හරි. අපි මේකේ බලමු මොකද ප්‍රශ්නේ කියන්නේ. ඉහත ව්‍යාජකේතයේ තරු ලකුණු අවස්ථා කීයක් ප්‍රතිදානය වේද? right. හරි. මේ වගේ ප්‍රශ්න කරද්දී මේ අපි මේ කොන්දේසි දාලා තියෙනවානේ. මේක කොන්දේසියක් තියෙනවා. මේ විචල්යක් තියෙනවා. ඒතර මේවා වෙනස් වෙන විදිය පොඩි වගුවක් දාගන්න. එතකොට මේ වගුවක් හදාගත්තට පස්සේ මේක කරන්න ලේසි. දැන් බලන්න. A තියෙනවා. අපි ඒක දාගමු. කලින් තිබිච්ච A එක. හරි. ඔයාලා ඕන ලියාගන්න මේ ආරම්භක A කියලා. ආරම්භක A. ආරම්භක A. ඊට පස්සේ තව එකක් තියෙනවා කන්ඩිෂන් එකක් නේ. A කුඩායි නම් 10ට වඩා. ඒක අපි සත්‍යද නැත්නම් හරි හෝ වැරදි එක දාගමු. ඊට පස්සේ B එක ඕනේ. ඒ B එකත් අගයක් එනවනේ. right. ඊට පස්සේ ආපහු වෙනවා අවසානයේ නේද? අවසාන ඒ එකක් ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ චුට්ටක් ඔයාලා පැහැදිලිව ලියාගෙන හදන්න. මොකද නැත්තම් මේ මට මේ ලියන්න අමාරු හින්දා මේ ලියන්න විදියක් නැත්තේ. හරි. ආරම්භක A 2. හරිද? ආරම්භක දෙකයි කියන්නේ කොන්දේසිය සත්‍යයි. මොකද ඒ අඩුයිනේ 10ට වඩා. එහෙනම් මේක සත්‍යයි. සත්‍යය ගැන while loop එක ඇතුළට අපි යනවා while loop එක ඇතුළට. ඊට පස්සේ කියනවා B එක හැදෙන්නේ A mod දෙකෙන්ලු. A mod දෙක කියන්නේ mod කියන්නේ යම් සංඛ්‍යාවක්. දැන් හිතන්නකෝ 16 කියලා. 16 කියන සංඛ්‍යාව බෙදුව 4න් කියමු. උත්තරෙත් 4යි. හරි. උත්තර 4 වරක් 4 16යිනේ. හරි. මේකේ ශේෂය කී අන්තිමට ඉතුරු වෙන්නේ බිංදුවයි. එහෙනම් ඔන්න යම් සංඛ්‍යාවක් ඒ අදාළ සංඛ්‍යාවකින් බෙදුව විට ඒ ඉතිරි වෙන අගය තමයි mod එක කියලා අපි කියන්නේ. මේක තමයි mod. හරි. දැන් බලමු. දැන් A කියන්නේ දැනට 2යි. 2 2ෙන් බෙදුවම ඉතුරු තියනවද? ඉතුරු කීයද? බිංදුවයි. B තාම බිංදුවයි. ඊට පස්සේ ඊළඟ කොන්දේසිය යනවා. if b සමානයි බිංදුව. හරිනම් මේකටත් එකක් දාගත්තා නම් හරියට හරි. දැන් b සමානයි බිංදුව මේක සත්‍යයිනේ. හරි. b සමානයි බිංදුව නිසා එක තරුවක් print කරන්න ඕනේ. හරි. දැන් මෙතන output එකත් අපි දාගමු. එතකොට ලේසි. මෙතෙන්දී එක තරුවක් print වුණා. හරි. ඊට පස්සේ if එක ඉවරයි. if එක ඉවර වුණා. ඊට පස්සේ ආයෙනවා a. හරි. a කියන්නේ දැන් මෙතන ඒක කීයද? a ඇවිල්ලා තාම 2යිනේ. 2ට තව දෙකක් එකතු වෙනවා. එහෙනම් අවසානයේ තමයි 2 ධන 2. උත්තරය ඇවිල්ලා 4යි. ඒතර දැන් a අවසාන a කීයද? ඒ කියන්නේ මෙතනදී අවසානයේ 4යි. හරි. ඒකත් හරි. දැන් තාම while එක ඉවරුන්නේ නැහැ. මොකද තාම මේ කොන්දේසිය සත්‍යයිනේ තාම. හරි. මේ කොන්දේසිය අසත්‍ය වුණා තමයි while එක ඉවර වෙන්නේ. දැන් අපි යමු ඊළඟ එකට.
දැන් ඒ 2යි නෙවෙයි. දැන් ඒ 4යි. එතකොට ආරම්භක ඒ දැන් 4යි. ඒ මොකද මෙතෙන්දී ඒක වැඩි වුණා. තාමත් කොන්දේසිය සත්‍යයි. මොකද 4 අඩුයි 10ට වඩා. 4 2කින් බෙදුවම ඉතුරු බිඳුවයි. එහෙනම් තාමත් B බිඳුවයි. B බිඳුවයි නම් මේ කොන්දේසියට යනවා ගිහින් තරුවක් print කරනවා. තව තරුවක් print කරා. ඒ වගේමයි දැන් කලින් තිබිච්ච ඒ 2යි නෙවෙයි 4යි අලුත් දෙකත් එක්ක 6යි. කලින් sorry. දැන් කලින් ඒ 4යි. තන 4යි 2යි. තරේ 6යි. හරි දැන් මෙතන ඒ 6යි. ආයෙමත් යන උඩට ගිහින් බලනවා. දැන් ආරම්භක ඒ 6යි. තාමත් කොන්දේසිය සත්‍යයි. දැන් 6 2කින් බෙදුවම ඉතුරු නැහැ. 6ට 2 3යි නේද? 3යි ඉතුරු බිඳුවයි. ඉතින් ඉතුරු නැහැ. මොඩ් කියන්නේ ඉතුරු. එතකොට දැන් මේක B බිඳුවයිනේ. තවත් තරුවක් print වෙනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ ඒක බලනවා. දැන් මෙතන 6ට තමයි එකතු කරන්න ඕනේ 2. 6ට 2. දැන් ඔක්කොම උත්තරේ ඒ වල දැන් ඒ අගය ඇවිල්ලා 8යි. චොට්ටක් පල්ලෙහාට එනවා මම ආයි මකන්නම් මේක. දැන් හරි 8යි. ආයෙමත් යනවා උඩටකින් බලනවා. කොන්දේසි තාමත් සත්‍යයි. මෙතන 8යි. හරි කොන්දේසි සත්‍යයි. ආයෙමත් බිඳුව එනවා B බිඳුවයි. ආයෙමත් 8ට එකතු වෙනවා 2ක්. ඒ වගේම තරුවකුත් print කරනවා. හරි. ඊට පස්සේ ආයි ඒ දැන් 10යි. දැන් බලමු මේ මෙතෙන්දී 10යි. දැන් කොන්දේසිය අසත්‍යයි. මොකද 10ට වඩා අඩු නම් මේක වැඩ කරන්නේ නැහැ. හරි 10 කියන්නේ ඉතින් මේකට සමාන එකක්නේ. ඒ නිසා මේක යන්නේ නැහැ. කොන්දේසිය අසත්‍යයි. B ට එන්නේ නැහැ. ඒ වගේමයි if එකට යන්නෙත් නැහැ. B කියන්නේ while එකට එන්නේ නැත්නම් if එකට යන්න විදියක් නැහැ. එහෙනම් සම්පූර්ණ අපේ තරු print වෙලා තියෙනවා 4ක්. අවසාන ඒක 10යි. ඒ වගේම ආරම්භකයේත් ඔන්න 10ක් ඇවිල්ලා තියෙනවා. කොන්දේසි අසත්‍ය වෙලා තියෙනවා. දැන් බලමු. ඉහත ව්‍යාජකයේතේ තරු ලකුණු අවස්ථා කීයක් ප්‍රදානය වෙනවද? හරිම ලේසි 1 2 3 4යි. 16ට 4 උත්තරේ. sorry 16ට 1 උත්තරේ 4. තරු 4ක් print වෙනවා. 16ට උත්තරේ 1